අර පෙට්ටි ගැන කියන්න ඕන. ඒ පෙට්ටි ගැන අපි කතා කරමු. අම්මට සිර ඒක චුට්ටක් කියලෙමු. දැන් මේ අශේන්ගේ පෙට්ටි ටික කන්ටේනර් ටික. එතකොට ඒක ටන්ද පෙට්ටිද මොනවද හදන්නේ පෙට්ටක? ටොන්ද කන්ටේනර්ද? ටොන් තව මොනවද ඕන කියලා අශේන් අහලා තිබුණේ. දැන් අශේන් වීඩියෝ එකක් දාලා තියෙනවනේ. දැන් අම්මට සිර බොහොම උජාරුවට දාගෙන දැන් කට්ටිය දාගෙන අම්මට දැන් අශේන්ට අර අශේන්ට විරුද්ධව කතා කරපුවයි අම්මට සිර අශේන් ඔක්කොම කොර කරලා තියෙන්නේ කියලා. තාම කොර වෙලේ කවුද කියලා දැන් බලා ගන්න පුළුවන් ඉදිරියට කොරලා තියෙන්නේ. එහෙමනේ. දැන් පෙරේද පළමුදා ඉඳලා යා කියනවනේ යා බඩු බාර දුන්නා කියලා. ආපදායකට බාර දුන්නා. කතු කුරුසෙට දුන්නයි කොනේ බෙදන්න. දැන් යා එහෙ වීඩියෝ එක දාන්නේ මට බාර දෙන්න ඔක්කොම මම ගෙයින් ගෙට යනවා. හරිද? දැන් ගෙයින් ගෙට යන. දැන් එතකොට එතනත් අශේන් බොරුවක් කරා පැහැදිලිව. පෙරේද තමයි මේ බඩු ටික. මේ බඩු මං ඩීටේල්ස් වයිස් කියන්නම් ඕන කවුද ක්ලියර් කරේ කොයි වෙලාවද බඩු ටික එළියට දැම්මේ මේ සිලෝන් ෂිපින් ලයින් එකෙන් හරිද එතකොට කවුද ගිහිල්ලා බාර දුන්නේ ආපදා මේකට රාත්‍රියේ ඒ ඔක්කොම ගැන එතකොට අශේන් පට්ට බොරුවක් කරේ ওই තමුසේ මල්ලි මේ බොරු ගහනකොට අපි කියනවා කැත වැඩ බලු වැඩ කරන්න එපා. ඔයා මේක බාර දුන්නේ නැහැ. හරිද? ඔය ඒක බාර දීපු කාන්තාවක් ඉන්නවා. හරිද? කවුද කාන්තාව කියලා තොන්නම් කියන්නම්. ඔයා බොරුවන්නේ කරේ දැන් පෙරේදා රාත්‍රී එළියට ගිහිල්ලා ලොරි රත 10කද? නෑ 4කට 5කද? මම ලියාගන්න මට මතක නෑ. හරිද? ගිහිල්ලා බාර දුන්නා. හරි බාර දුන්න එක ඇත්ත. හැබැයි ඔයා කලින් බොරු කිව්වා අපි මේක බාර දීලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ අශේන් කියන්නේ පට්ට බොරුකාරී. ආයි කතා දෙකන්නේ. මේ දැන් අශේන්ගේ කතාවත් එක්ක ආයි මතුවෙනවා අශේන්ගේ මාමණ්ඩි ගැන. අශේන්ගේ මාමණ්ඩි කවුද? අශේන්ගේ මාමණ්ඩි කරපු තනතුරු මොනවද? මොන පක්ෂද වැඩ කරේ? ඒ පක්ෂේ වැඩ කරා නම් කොහොමද මේ ලොකුවට මෙහෙම ව්‍යාපාරාවේ බික ගැනත් කතා කරනවා. කට්ටිය අශේන් කොහොමද රට වටේ බික දැම්මේ? ඉතින් මේ හැමදේම ඇදෙයි අශේන් බොරු කරන්න එපා. අපි කියන්නේ ඔව් මිනිස්සුන්ට උදව් කරනවට අපි එකෙන්ම කැමති නමුත් බොරු කරනවට කැමති නැහැ. බොරු කරනවට කැමති නැහැ. බඩු ටික පෙරේතර 7 වෙනිදා බඩු ටික බාර දුන්නේ රෑ ගිහිල්ලා. අශේන් පැත්ත පලාතක නෑ. අශේන් කියන එක්කෙනෙක් සිලෝන් ෂිපින් ලයින්ට ගිහිල්ලවත් නෑ. එයාගේ නමින් බඩු දාලත් නෑ. එක එක අයගේ නමින් බඩු දාලා තියෙනවා. HBL නම්බර් එයා දාලා තියෙනවනේ. ඒ කීප එකකින් දාලා තියෙනවා. බඩු බාර දීලා තියෙනවා කියලා අපිට සාක්ෂි ලැබිලා තියෙනවා. ඒ අශේන්ගේ බඩු නෙමෙයි. අන්න කාගෝ සර්විස් එකෙන් තමයි බාර දීලා තියෙන්නේ. ඒත් එයා කිව්වේ එයා බාර දුන්නා කියලා ආපදායකට. එයා කිව්වේ රතු කුරුසෙට දුන්නා කියලා. පටේල ඉන්න එපා ඔයි. ඩුබායි වල ඔය ඩොන්ට කක්කුසි වල කඩාන කාපියව. නෑ මේ රටේ මිනිස්සුන් මේ මිනිස්සු අමාරුවෙන් ඉන්න මිනිස්සුන්ගේ දුක විකුණලා මේ බලු වැඩ කරන්න බෑ තිරිසන් වැඩ කරන්න බෑ. දැන් විදේශ රටවල විශේෂයෙන්ම දුබායි රාජ්‍ය අපේ කොල්ලෝ කෙල්ලෝ දුක්මාංශෙන් නිදි මාරාගෙන හම්බ කරලා ඕ වගේ උන්ට දුබායි වලට එන්න දෙන්නත් එපා. පැහැදිලිවම අනිවාර්යයෙන්. ඉතින් මේක හොඳ පාඩමක් මිනිස්සුන්ට දැනගන්න අපි බලමු ඉදිරියේදී. නෑ මම කියන්නේ සාක්ෂි වශයෙන් මේ තියාගන්න. පෙරේදා 7 වෙනිදා රාත්‍රියේ බඩු ටිකක් බාර දුන්නා. ඔය මේ මොකද්ද මේ කාගෝ එක රොයල් කාගෝ හරිද ඒගොල්ලෝ ගිහිල්ලා බාර දුන්නේ එතකොට ඒ වෙනකොට අරයා ඇනවුන්ස් කරලා ඉවරයි මම බාර දුන්නා කියලා මේ ආපදායකට පාට්ටපාල බොරුවක් හරි පාට්ටපාල බොරුවක් බොරු කරත් එකයි හොරකම් කරත් එකයි දෙකම එක ගණේට යන්නේ බూరు පොලේ හිටියත් ඒ බూరు ගැහුවොත් ඒක රශයෙන් කියලා පුද්ගලයා මින් ඉදිරියට එක මිනිහෙක්ව පිළිගන්න එපා පැහැදිලිවම ඔව් මම මෙතන මම තදින් කියන්නේ ඩීටේල්ස් දන්නේ හින්දා නැත්තම් කියන්නේ නැහැ අනිවාර්යෙන් අපි බලමු මොකද්ද සිද්ධ වෙන්නේ කියලා අශෙන් එක සැරයක් හොඳටම අනාගත්ත මිනිස්සෙක් දෙවෙනි පාරත් එහෙමම තමයි මොකද මේ දේවල් අපි කතා සුදා ඇත්තටම මේ අශෙන් කියන මිනිහෙක් ගැන අපිට කතා කරන්න කොහෙත්ම ඕන නැහැ අපේ පුවත්වල ගෑවිලත් නැහැ නමුත් අපේ ෆෝන් ආන්සර් කරන්නකො පුළුවන් ෆෝන් ආන්සර් කරන්නේ නැහැ ඉතින් මොකක් හරි ගිල්ටි නේ දැන් ගිල්ටි නිසානේ ෆෝන් ආන්සර් කරන්නේ දැන් කලින් මතාවේ සිද්ධ වෙච්ච වෙලාවේ මම කෝල් කරානේ කිව්වා අයියේ මෙන්න මෙහෙමයි මේ සම්බන්ධව මේ නීතිමය කරුණු කීපයක් තියෙනවා ඔක්කොම නීති ලෝය කියලා තියෙන්නේ යන්න එපා කියලා අශෙන් බොරු කියන්න එපා මේ කියපු කතා අපි ගාව තියෙනවා මේ නීතිඥතුමා කියලා තියෙන මෙහෙම දේවල් කතා කරන්න එපා දැනට අපි පොඩ්ඩක් ඉමු හිටියා තාමත් ඉන්නවා දැන් මේ වෙද්දි අශෙන් ෆෝන් ආන්සර් කරන්නේත් නැහැ ඔන්න බලන්න දැන් ගහන්න මම රින් වෙනවා ඔනේ ආන්සර් කරොත් කතා කරමු ආන්සර් කරන්නේ නැහැ දෙයාගා මගේ නම්බරේ ආගාව තියෙනවනේ කතා කරලා තියෙනවනේ ගන්න ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ නේ ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ කියන්නේ මොනවම හරි මෙතන දෙයක් තියෙනවා ගිල්ටි මොකද අශෙන් හොදාකාරව දන්නවා අපි මොනවා හරි දුරුම්පත් තියාගෙන අශෙන්ගෙන් ප්‍රශ්න කරනවා ඉතින් ඒ ප්‍රශ්න වලට අශෙන්ට උත්තර නෑ මං අහන්න තමයි බඩු දීපුන් අහනකොට කොහොමගේ බඩු අනම්මනම් කියලා උන්ට කේතියක් කියලා බයිනොට
මං එනවා ඔයගොල්ලන්ට විරුද්ධව මං මේ කම්ප්ලේන්ට් කරනවා. යකෝ මම දීපු බඩුවකෝ කියලා ඌගේ නම් මම නීතියට ගෙනින්නවලු. කන පැලෙන්න නැත්තම් අම්මට හුරු. මගේ බඩුවක් තිබ්බනම් අශේන්ගේ බඩුව ඉවරයි ඉතින්. යකෝ මේ අපේ උන් දුක් මහසේ නැවත කතා කරනවා. දුබායි ඉන්න මිනිස්සු ආදරණීය කොල්ලෝ කෙල්ලෝ සහ අනිත් අපේ වැඩිහිටි ජනතාව දුක් මහසෙන් හම්බ කරලා මුන්ගේ කීමට අහු වෙලා බඩු ටික කොහොම හරි දුන්නම එතනත් බුල කෙල්ලනවා කියන්නේ. ඉතින් කොහොම හරි අර වීඩියෝ එක නැද්ද මෙතන දුබායි වලද දාව පඩ ෂෝ ටික. තිබුණානේ වැඩක් නැති නිසා ගත්තා. නෑ නෑ අය කියන්නේ අපි මේක ගෙනියනවා මේ මෙහෙමයි මේ ගෙයින් ගෙට යනවා. හරි අපි බලමුකෝ දැන් මොකද්ද වෙන්නේ